මධ්‍ය දේශයේ තුන්වෙනි යුගයක මිනිසෙක් ඒ කාලේ මේ ලෝකේ තිබුණ බලවත්ම සිංහාසනය අතහැරලා දාලා කැලේකට ගිහින් ජීවත් වෙනවා. එයා මේ තරම්ම ඒ සිංහාසනයට බය වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද? අපි කවුරුත් දන්නවා ඇරගොන් කියන්නේ නිකම් බයගුල්ලෙක් නෙමෙයි කියලා. ඒත් ඉතින් සිංහාසනේ එපා කියන්න මොකක්ම හරි හේතුවක් තියෙන්න එපයි නේද? උරුමයෙන්ම එන අසීමිත බලය එපා කියන්න තරම්. එයාගේ ජීවිතයේ තියෙන කළු පැල්ල මොකද්ද? ප්‍රශ්න ගොඩයි නේද? ඔව් මටත් එහෙමයි. ඒකනේ. එන්න අපි අද බලමු අපි කවුරුත් ආදරය කරන ඇරගෝන්ගේ හුඟක් අය දන්නේ නැති ඇත්ත කතාව. ඉතින් අමතක නොකර වීඩියෝ එකට ලයික් එකක් දාන්න. හරි. එහෙනම් අපි යමු කතාවට. ඉතින් අපිට ඉස්සල්ලාම ඇරගොන්න හම්බෙන්නේ බ්‍රීගම්මානේ තානායමේදී. හැබැයි එතනදී නම් එයාව රජ කෙනෙක් වගේ පේන්නේ නැහැ. මිනිස්සුන්ට කතා කරන්නේ ට්‍රෙවර් කියලා. ඒ කාලෙදී එයා තනියම තැන් තැන්වල යන අద్భుත රේන්ජර් කෙනෙක්. හැබැයි ඉතින් මේ නිශ්ශබ්ද ගවේෂකයා කවුරුත් නොදන්න භයානක රහසක් හංගගෙන ඉන්නවා කියලා නම් කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඒ රහස තමයි මෙයා නිකන් ගවේෂකයෙක් නෙමෙයි. මේ තමයි කොණ්ඩෝ රාජ පරම්පරාවේ අවසානම උරුමකාරයා. මෙයාගේ ලේනෑකම පුරාවෘතයක් විච්ච ඉසල්දූර් රජතුමා දක්වාම යන ශ්‍රේෂ්ඨ නෑකමක්. ඉසල්දූර් කියන්නේ සෞරෝන් කියන අඳුරට අධිපතියා පරාද කරපු ගොණ්ඩෝර් පරම්පරාවේ ශ්‍රේෂ්ඨතම රජතුමා. හැබැයි ඉතින් මෙයා ජයග්‍රහණයේ උද්දාමයත් එක්ක ගත්ත වැරදි තීරණයක් නිසා මුළු මධ්‍ය දේශයම අන්ධකාරයට ගමන් කරමින් තිබුණේ. එයාට සෞරෝන් විනාශ කරාට පස්සේ මුද්ද විනාශ කරන්න තිබුණා. හැබැයි මේ මුද්ද ජයග්‍රහණය නිසා හම්බුණු තෑග්ගක් විදිහට සලකලා මෙයා ළඟ තියාගත්තා. ඒකෙන් සිද්ධ වුණේ සෞරෝන්ට ආයෙම පාරක් තමන්ගේ බලය පතුරවන්න අවස්ථාවක් හදලා දුන්න එක. මොකද මුද්ද කියන්නේ නපුරු අවතාරයක්. ඉතින් ඒකට ඒක පළඳින ඕනම කෙනෙක්ව නපුරට හරවන්න පුළුවන්. හරියට සෞරෝන් භෞතිකව මැරුණත් එයාගේ කොටසක් ජීවත් වෙනවා වගේ දෙයක්. ඉතින් ඉසල්දූර්ට උනෙත් ඒකම තමයි. ඉතින් අපේ කතානායකයා වුණ ඇරගොන් උනත් හැම වෙලේම බයෙන් හිටියේ තමන්ටත් ඉසල්දූර්ගේ දුර්වලතාවයම ඇති කියලා. මෙන්න මේක තමයි ඇරගොන් තමන්ට අයිති සිංහාසනයට බයේ හැංගෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ. ඉතින් කොහොමද මෙයා මේ බය නැති කරගත්තේ? ඉතින් මෙහෙම කාලේ ගෙවුණා. ඇරගොන් අවුරුදු ගාණක් කිසිම සද්දයක් නැතුව තනියම මධ්‍ය දේශය ආරක්ෂා කරා. කොහොම වුණත් අපි කාටවත් දෛවයෙන් ගැලවෙන්න බෑ කියනවනේ. ඉතින් ඇරගොන්ටත් ඒක එහෙම්මම තමයි. කොහොම හරි දෛවය විසින්ම ඇරගොන්ව ෆ්‍රෝඩෝ යන මාර්ගයට වැටෙන්න සැලැස්සුවා. ඉතින් කවුද මේ ෆ්‍රෝඩෝ කියන්නේ? එයා තමයි මධ්‍ය දේශයේ තියෙන භයානකම වස්තුව විනාශ කරන්න අරගෙන යන කෙනෙක්. ඉතින් ඇරගොන්ට සිද්ධ වුණා එයාගේ මුතුන් මිත්තන්ව විනාශ කරපු බලයට මුහුණ දෙන්න. ඉතින් මේ සිදුවීම දිහා මුළු ලෝකයම බලාගෙන හිටියේ. ඉතින් ඇරගොන් කවුරුවත් බලාපොරොත්තුනේ නැති දෙයක් කරා. එයාගේ මුතුන් මිත්තන් වගේ මුද්ද ලබා ගන්න උත්සාහ කරේ නැහැ. ඒ වෙනුවට එයා තීරණය කරා ෆ්‍රෝඩෝ ආරක්ෂා කරන්න. ඉතින් මේ ගමන පුරාවටම ඇරගොන් තමන්ගේ ජීවිතේත් නොතකමින් ෆ්‍රෝඩෝ ආරක්ෂා කරා. එයාට මුද්ද ලබා ගන්න ඕන තරම් අවස්ථාව තිබුණත් එයාටම ඔප්පු කරා තමන් ළඟ ඉසල්දූර්ගේ දුර්වලතාවය නැහැ කියලා. ඉතින් කාලයත් එක්ක එයාට තේරුණා තමන්ගේ දෛවයෙන් පැනලා යන එක කරන්න අපහසු වැඩක් කියලා. ඒ වගේ මෙයා තේරුම් ගත්තා දැන් මධ්‍ය දේශයට රජ කෙනෙක් අවශ්‍යයි කියලා. ඉතින් ඇරගොන් තීරණය කරා තමන්ගේ උරුමයෙන් වෙන නාසීල සිපත පිළිගන්න. ඉතින් කඩුවත් එක්ක එයාට සිංහාසනයට තිබුණ බය, එයාට එයා ගැනම තිබුණ අවිශ්වාසය නැති වෙලාම ගියා. ඉතින් මෙයා අවුරුදු 122ක් සාර්ථකව මධ්‍ය දේශය පාලනය කරා. ඉතින් මේ ඇරගොන්ගේ කතාවෙන් අපිට හුඟක් බලවත් දෙයක් උගන්වනවා. ඒ තමයි ශ්‍රේෂ්ඨ නායකයෝ කියන්නේ බලය හඹාගෙන යන අය නෙවෙයි. අසීමිත බලයක් වුණත් දරාගෙන සම්සුන්ව ඉන්න ධෛර්යයක් තියෙන අයට. ඉතින් channel එක subscribe කරන්න අමතක කරන්න එපා.